ආනන්ද සාරි පුත්තරහල් මුගලන් නාදී නිබඳ සීවලී බාකුල සංඝ Okand kero sang parapura tilovama pedi suvanda malin pudani betin sitin Sari kota dodo banani silese pusun kolvelete piritete kota musukale mutu පිරිතටගා යනාකරන සකසාමුලට අරියාට ගුණ යට පුද දෙමි මහා සංඝ පෙළට ලත වෙන විටදී නොලැබෙනවා සනාවට බෙහෙතකි බුදු දහම සිත් වේදනාවට එකගව තථා ගත සනාවට දෙසාවන දෙන්න මේ කවි දේශනාවට
සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං විහාරස්ථානයේ වැඩ සිටින අතිගෞරවනීය ලෝකහාමුදුරුවන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික වාසනාවන්ත පින්වත්නි මේ උතුම් පොහොය දින දවසේ මේ විහාරස්ථානයේ සිද්ධ කරන්නට යෙදුන පින්කම් මාලාවේ මේ සවස් කාලයේදී සිද්ධ කරන තවත් එක් පින්කමකටයි පින්වත් ඔබ සියලු දෙනාම මේ විදිහට සම්බන්ධ වෙන්නට බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය අරන් කටයුතු සිද්ධ කරන්නේ කෙසෙල් හේනාව ඉවුඩුගොඩ පදිංචි WD යසෝහාමි පින්වත් මෑණියන් වහන්සේ විසින් තමයි අද මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය අරන් කටයුතු සිද්ධ කරන්නේ. විශේෂයෙන් ඒ දරුවනු අද මේ ධර්ම දේශනාව මේ විදියට සිද්ධ කරන්නට ඒ මෑණියන් වහන්සේට සහයෝගය දක්වන්නට යෙදුණා. විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ යසෝහාමි පින්වත් උපාසක මෑණියන් වහන්සේගේ ඒ ජන්මදිනය සිහිපත් කරගෙන ගිය දෙවනිදා යෙදিলা තිබුණ ඒ ජන්මදිනය සිහිපත් කරගෙන තමයි මේ මෑණියන් වහන්සේට ආශිර්වාද සිද්ධ කරන්නට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරන්නට ඒ ආදරණීය දරුවන් මේ විදිහට තමන්ගේ මෑණියන් වහන්සේ මූලික ස්ථානයේ තබාගෙන අද මේ පින්කම මේ විදිහට සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා යසෝහාමි උපාසිකා මෑණියන් නමින් මිය පරලෝ යන්නට යෙදුන ඒ ස්වාමි පුරුෂයා ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට අද මේ පින්කමෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම දේශකයන් වහන්සේට ආශිර්වාද සිද්ධ කරන්නට එමෑණියන් වහන්සේ අද දවසේදී බලාපොරොත්තු වෙනවා. වැඩිපුර කාරණා ධර්ම දේශනාවෙන් අනතුරුව සිහිපත් කරන ගමන් ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි අපි සූදානම් වෙන්නේ. අද මේ ධර්ම දේශනාවට පින්තුනේ මම මාතෘකාවට ගන්නට යෙදුනේ අපි මේ ජීවත් වෙන මේ වර්තමාන සමාජය තුළ අපේ දෙමාපියන්ට සිද්ධ වෙලා තිබෙන ඒ සෝචනීය අවස්ථාවන් සිහිපත් කරමින් විශේෂයෙන්ම
එක්තරා මෑණියන් වහන්සේකට ඒ අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා ඒ සිද්ධ කරන්නට යෙදුන අහස පොළව නොහුලන ඒ සිදුවීමක් ගැන කියවෙන දෙමාපියෝ ඒ කාව්‍ය ධර්ම දේශනාව ඇසුරෙන් තමයි පින්වත් ඔබ සෑම දිනාටම අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට අපි බලාපොරොත්තු වන්නේ පින්වත් ඔබ සියලු දෙනාම ඕනෑකමින් නිශ්ශබ්දතාවයෙන් යුක්තව මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතයට පින් කුසල් රැස් කර ගන්නා මෙන් සිහිපත් කරමින් කවුරුත් සාදුනාදයක් පවත්වලා ඒ සඳහා සෝදානම් වෙන්න. මාතා පිතෝ උපට්ඨානං පුත්ත දාරස්ස අනාකුලාච කම්මන්තා ඒතං මංගල අපේ බුදුහාමුදුරුවෝ මේ මහා මංගල සූත්‍රයේ සඳහන් කරලා තිබෙනවා දෙමාපියන්ට උපස්ථාන කිරීම අඹදරුවන් පෝෂණය කිරීම නිවැරදි කර්මාර්ථය උතුම් මංගල කරුණු කියලා අපේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්නට යෙදුනා. Yo materang va piterang va jinnakang gatayom venang pahu ඒ වගේම තමයි පින්වතුනි අපේ පරාභව සූත්‍රයේ අපේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තිබෙනවා යම්කිසි පුද්ගලයෙක් තමන්ට හැකියාව තිබියදී තමන්ගේ දෙමාපියන්ට නොසලකා හරිනවා නම් සලකන්නේ නැතිව දෙමාපියන්ව මග දාලා යනවා දෙමාපියන්ව තමන්ගේ නිවසින් එළවා දමනවා නම් ඒ පුද්ගලයා පිරිහෙනවා ඒ පුද්ගලයාගේ පිරිහීමට එය හේතුවක් වෙනවා කියලා අපේ පරාභව සූත්‍රයේ අපේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්නට යෙදුනා. පින්තුනේ අපි යන්නේ කරුණු කාරණා සිතේ තබාගෙන අපි දැන් අන්නේ කතාව මෙතෙන් පටන් ශ්‍රවණය කරමු. කරගෙන තුනුරුවන් බැති බාර
ආපිවන්දේ කාවිපද රැගෙන සුපිපුන සිතු විලිකන්දේ මහමෙර උසට දාරු දුක දුක් ගිනි වින්දේ අවසර දෙමා පිය පායුව ලයි වැන්දේ රතුලේ කිරට හරවා පෑ දායාගුණේ මතු වැඩ පිනිස සෙනෙහස දුන් පපසෙනේ ඇයි මව්පියන් හට තිබුතන අහිමියුනේ පිළිතුරු සොයා දෙනු මැන බුදු පියාණනේ සුවසෝ දහසක් ධර්මස්කන්ධයෙන් පරම පවිත්‍ර වූ සම්බුද්ධ පාද ස්පර්ශයෙන් අතිශයින් නිර්මල වූ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ උදාර පරිත්‍යාගයෙන් විශිෂ්ට වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ජයසිරි මහා බෝධීන් වහන්සේ වැඩම කළ දොමින්දාගමනයෙන් බැතිබර දේශයක දයාබර වූ මිනිසුනේ අනන්ත වූ කරුණාව ගලන්නේ සමන්ත සක්වල ගුණ පැතිරෙන්නේ අසන්න දරුවනි ඇයි නාසන්නේ අම්මාවරු ඇයි අද පාඩ ගින්නේ සිය දහසක් පැතු මන්හද පුරලා වෙහෙස මහන්සිව දහඩිය හෙළලා දරුවෝ මට නොබාලති යැයි කියලා මව්පියවරු යති සිඟමන් යදලා දැවි දැවි මේසා සර දුක් ගින්නේ කඳ
කඳුළු බිබි මහා මග ඇවිදින්නේ සොඳුරු නදන ගුණ අමතක වෙන්නේ ගෙදර බුදුන්ටද මෙහෙම කරන්නේ මුළු සත දරුවන්ටම දීලා පියවරු සැනසෙති සෙනෙහස පාලා එනමුදු දරුවෝ එය වනසාලා සැනසෙති විමසනු මෙයද අසාලා බීමත් පුතු ගෙදරට විත් මවට ගහනවා අනේ පුතේ ගහන්න එපා අම්මා කියනවා පුතු අම්මට නොවේ අම්මා පුතුට සිතන්න ඇයි මෙලෙස උනේ පව් පුරවනවා ඇතිවතු පිටි දරුවන්ටම ලියලා හරියට නොබෙදුනොත් එහෙම රණ්ඩු කරන්නේ ලියලා දෙන තොරා සියලු සම්පත් දෙන්නේ දන්නවාද ඊට පස්සේ මොනවාද වෙන්නේ අපේ සමහර අකාරුණික දරුවන් දෙමාපියන්ට සලකන්නේ පටු පරමාර්ථයෙන් අවංක චේතනාවෙන් නෙවෙයි තමන්ට ඉඩකඩම් කොටස් ලියා ගන්නකම් සමහරු දෙමාපියන්ට සලකනවා ඊට පස්සේ නොසලකා හරින දරුවෝ අද අපේ රටේ කොච්චරනම් ඉන්නවද පින්වතුනි සුන්දර මව්පිය සෙනෙහස විඳ ගානිමින් ඉන්නවා අන්දර වැට පැලයිනි වැට පසුවට ගහ ගන්නවා මට අඩුවෙන් ඌට වැඩි
තබර මාගක් ගන්නවා දෙමාපියන් එළවනවා සිත යහතින් ඉන්නවා මොනවා කළත් දරුවන් නොවේ කියලයි ඉවසන්නේ ගුණමාකුකම් සමාජයට අද කවුරුද දුන්නේ හත් දවසක් අම්මාවරු හිටියත් බඩගින්නේ සිත් නොරිදෙන බතක් නොදෙන දරුවනි දැන ගන්නේ මවට ගසයි සල්ලි දියන් කුඩු ගන්නට කියා නැහැ කීවට අහන්නේ නෑ කිරිබි උපුතු එයා දුක් කඳුලේ ගන්න අඳුරට ඇගේ දරුවන් ගියා එනමුදු දරු සෙනෙහි තිබෙයි තාම ඉවත නොයා සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ ගෙදර බුදුන් නම් ලද අම්මා පතල ගුණැති මහ බුදු බණ වැලකින් ගුණ වරුණය ලබනා අම්මා අහන්න වියතුනි නුවණැස දල්වා දහම් දිවයිනෙහි නැති නිම්මා අම්මා කෙනෙකුට වෙච්ච විපත පෙර පත්තරවල මෙහිමත් දැම්මා දරුමුණු පිරියන් 100 ගානකි සියක් ආයු පැනලයි උන්නේ දරුවන් නව දෙනෙකුම ඇය ලැබුවා කාටත් එක ලෙස සලකන්නේ දුවරු දෙදෙනා දෑවැත්තක් දී දිග තලාවන් කර දුන්නේ පුතුන් හත් දෙනක් විවාහ වී ලලු තම තමන්ගේ තැන්වල උන්නේ පින්වතුනි අනන්තවත් ජාතක කතාවන්
බණ කතාවන්ගෙන් දෙමාපියන්ගේ ගුණ කොතෙකුත් අසා ඇති ඔබට අද මම කියන්නට යන්නේ ඊට වඩා වෙනස් අපේ කාලේ කතාවක්. අපේ බුදුහාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාට මෙන්න මෙහෙම දේශනා කරනවා. දින්නාහං භික්ඛවේ න සුප්පතිකාරකං වදාමි මාතුච්ච පිතුච්ච. මහණෙනි මේ ලෝකයේ කළගුණ සලකා ඉවර කරන්න බැරි දෙදෙනෙක් වන්නේය. ඒ අපේ අම්මයි තාත්තයි. ඒ බණ පදයක් සිතේ තබාගෙන අපි දැන් අර කතාවට යමු. තම යුතු කම්මය ඉටු කරලන්නේ දරුවන් නැත ඒ ගුණය තියන්නේ බාල පුතාටයි ගෙයහි නිවන්නේ එනිසා අපි මොකටද සලකන්නේ ඒ ගැන වැඩිපුර කැමති නැතේයා ගුණමකු කමතර හවද සිතේයා ඇගේ ආයිතිය ගැන නිතර මතේයා එය අරවන්නට මග බලතේයා බාල පුතුටමය වැඩි දේ දුන්නේ එනිසා මොකටද අපි සලකන්නේ යනුවෙන් සිතමින් දරුවෝ යන්නේ අම්මා පොඩි පුතු වෙතය රැඳෙන්නේ ඇගේ අයිතියක් අවසන පුතු වෙත දෙනවා පුතුගේ සිතුම් ඒ ලෙසටම හරියනවා ඔහුගේ මනාපිට දේපොළ විකුණනවා වෙන පැත්තකින් දැන්ගේ දොර ඉදී වෙනවා සුරතල් වාදන් දාරුණැලවිලි කියුමවට නාය ගැති වෙනවා වෙනුවට බියෝ කිරිවල
එක් දියණියක් මේ අතරේදී මිය යනවා එම දින සියලු දරුවන් රැස් වෙනවා එක එක තැන වත්තන්නට සැරසෙනවා වැඩිපුර ලැබුණ ඔහුටම මව හිමි වෙනවා කරදරයක් වුණා එදා ආදර පාර අම්මා විරසකේට අනන්තවත් බැනුම්ද නැත අන්තිමේදී බිඳී ගියෙන් ආදර දරු පෙම්මා පුතයි නුපුරයි පාරේ දාලා ගියා මිහි කාත ඉරහඳ දෙවියන් මොටද ඉන්නවාද දරුවන් නව දෙනෙකුට කිරි දුන්නම්මා නේද මනුස්සකම රුපියල් සත වලට විකිනිලාද මිනිස් කමට නගන්නේ ඇයි මෙතරම් අවලාද පුතේ එන්න රත්තරනේ කියමින් කිරි දුන්නාට හිතේ ගින්දරෙන් කවදත් සැම දුක සැප බැලුවට මහමීර පාරදන තරමට
රජ කරවන මිනිසුනේ සියක් ආයුලද අම්මා මහපාරේ නැවතුනි පාන්දරම මහසෙනගක් අරමාව ළඟ වට වට වී ඇගේ වාග තුග විමසනවා ඇය හඬමින් විස්තර පවසනවා ඥාති දියණියක් දුවගෙන එනවා ඇය දුටු අම්මා හඬා වැටෙනවා මගේ අම්මානෝ නත් මේ අම්මා මේ ගින්දර දිය හැකි වේද නම්මා තම දරුවන් නෑය අතහැර දැම්මා මට ඔබ වැඩි නෑ අපි යමු අම්මා නුඹට නොහැක මම රකින්න මේ අහපන් දුවේ යනුවෙන් අම්මා කීවත් ඇය ඇසුවේ නොවේ අම්මාගේ අගේ දන්න හින්දා ඇය ලොවේ ඒ අම්මා අරගෙන යයි දුක් ගින්දර සිටිමේ පුවත ගම් වැසියෝ බලාගෙන අම්මා ගෙන ගියහ කර උඩ තබාගෙන ගුණදත් දුවක් පිහිටට නිසාවෙන මහමග උරුම
මවකගේ දුක නිමා වින ඉඩම් කාඩම් ගේ දොරවල් කලින් ලියා ගන්නවා වස්තුව මිල මුදල් ඇතොත් ඒවත් අරගන්නවා දහස් ගානන් දෙමව්පියෝ මහපාරේ ඉන්නවා අසූහාර දහසක් බණ ඒ උනාට දන්නවා උදේ සවස පන්සිල් ගෙන ආගම සිහි කරමින බසයේ යතත් බුදු පිළිමය දුටුව ගමන් නැගිටින වයසට ගිය දෙමාපියන් තම නිවසින් එළවන දරුවෝ වෙති ඕනතරම් කළ ගුණ නොම සලකන මිනිස් කියන අකුරු තුනෙන් පෙනී සිටින්නෙමු අපි මතු පිට සුදු පිරිවට ඇඳ පන්සල් යන්නෙමු අපි දෙමාපියන් ඉන්න කාලේ සලකන්නේ නැතුව අපි මලාට පසුබෝඩ් ගසා නිවන් පතන්නෙමු අපි දෑවැද්දට ඉඩම කඩම බැඳගෙන ඉන්නෙමු අපි වැඩිහිටි නිවසට ඇරලන පාර කපන්නෙමු අපි දරුවන් විකුණාගෙන කන මව්පියෝ දකින්නෙමු අපි කෙසෙල් පඳුරු යට දරුවන් හඬනවා ඇසුවෙමු අපි මහලු නිවෙස් වලට දෙමා පියන් බාර කරන අපි රුපියල් සත ඕනට දී නම්බුව රැක ගනිමු අපි දානමාන මහපින්කම් වෙහෙර බඳින්නෙමු අපි වියපත් දෙමාපියන් අතර දමන්නෙමු අපි
රතුලේ කිරට හරවා පෙව් අප සැමට අම්මා බුදුන් තත් විවරණ දුන් කලට පිම්මාදර වචන කලපා බණ වලට ලෝතුරු බුදුගෙනෙක් දුන්නා මේ ලොවට සුරාමාතින් නිවසට එන පුතාමවට බානී කතා කළොත් ඒ මදිවට මවට පහර අනී පොලිසියේ පැමිණිල්ලෙද කරුණු ලියා ගනී වෙන්න දෙන්න එපා ලොවේ මව්පියන්ට තනී අනේ මාගේ බුදු මහත්තයෝ ගහනවා මට පුතාට ගේ දුන්නා කියලා දුව නැහැ දැන් කතා අහන් ඉන්න බැරි තරමට කියයි නරක කතා හොඳ මිනිහෙක් කරලා දෙන්න අනේ මාගේ පුතා තව මව් කෙනෙකු පුතු කළ දෙය සංගවනවා සොරකම දුරාචාරයට අනුබල දෙනවා වෛරය තණ්හාව සිත ඇති කරලනවා සිපිරිගෙයට යන මාවත පෙන්වනවා ගහපන් කොටපන් පියා කියන්නේ මරපන් කපපන් අනුබල දෙන්නේ අහල පහල වී
නොමිනිස් වන්නේ දරුවනි නුඹලා දුටුවේ නැත්දෝ සවනින් කිසිදා ඇසුවේ නැත්දෝ ගුණමකු ඊතාල ගෙන ලය විද්දෝ තවමත් මේමි තල මාත ඇත්දෝ එදා මාතු පෝෂක ජාතකයේදී තමන්ගේ ජීවිතය පරදුවට තබලා ආදරණීය අම්මව බේරගත්තා. අද දෙමව්පියන්ට නොසලකා හරින දරුවනි අසන්න මේ මව්පිය ගුණ ගායනාව. සයුරේ නැව ගිලුන දිනේ බෝසත් තම අම්මා මතකද කර මත හිඳුවා පීනා ගොඩ දැම්මා සම්බුදු පදවිය ලබන්න විවරණ දුන් අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා දැතේ බල වීරිය දුන් හදවතගෙන තියා ලෝකේ හොඳ නරක කියා යහමාවත සොයා නිරන්තරේ හැඟුම් බාරේ ගුණයෙන් පිරිතයා මෙතේ මුනිදු පාමුලදී නිවන් දකින් පියා මෙතේ මුනිදු පාමුලදී නිවන් දකින් පියා මෙතේ මුනිදු පාමුලදී නිවන් දකින්
වාසනාවන්ත පින්වතුනි පැයකට අධික කාලයක් පින්වත් ඔබ සියලු දෙනාම ඒ දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුනේ අපේ දෙමාපියන් ගැන ඒ කියවෙන අපේ බුදුහාමුදුරුවෝ අපේ අම්මගේ තාත්තගේ තිබෙන ඒ ගුණ කොච්චරද කියලා අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ ධර්ම දේශනාව තුළින් පින්වත් ඔබ සියලු දෙනා ශ්‍රවණය කරන්නට යෙදුනා. අපේ බුදුහාමුදුරුවෝ ඒ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා පින්වතුනි දින්නාහම් භික්ඛවේ න සුප්පතිකාරකං වදාමි මාතුච්ච පිතුච්ච කියලා. පින්තුනි දෙමා ලෝතුරා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්නට යෙදුනේ අපේ අම්මගෙන් තාත්තගෙන් කළා වූ සේවාවේ ඒ ණය අපිට කිසිසේත්ම ගෙවලා ඉවර කරන්නට පුළුවන් කමක් නැහැ කියලා අපේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්නට යෙදුනා. අපේ අම්මා තාත්තා අපේ ළඟ ඉන්න කාලේ අපි හොඳට බලා ගන්න ඕනේ. ඒ අම්මට තාත්තට අපි හොඳට සලකන්න ඕනේ. මොකද පින්වතුනි දෙමාපියන් අපේ අම්මා තාත්තා අපි ළඟ හැමදාම ඉන්නේ. ඒ නිසා අපිට පුළුවන් කාලේ අපේ අම්මට තාත්තට අපි සලකන්නට අපි කටයුතු සිද්ධ කරන්නට ඕනේ. මේ වර්තමාන සමාජය තුළ අපි මේ ජීවත් වෙන සමාජය ගත්තාට පස්සේ පින්වතුනි බොහොමත්ම ශීඝ්‍රයෙන් ඒ වැඩිහිටි නිවාස සෑම නගරයකම සෑම ප්‍රදේශයකම ඉදිවෙමින් පවතිනවා ඉදි වෙලා තිබෙනවා. පින්වතුනි මේ වර්තමාන සමාජය තුළ ගත්තාම අපේ දෙමාපියෝ අපේ මේ දරුවන්ට හොඳට උගන්වන්න හොඳ දරුවෙක් හැටියට මේ සමාජගත කරන්නටයි ගොඩාක්ම අපේ දෙමාපියෝ කැප වෙලා මහන්සි වෙලා කටයුතු සිද්ධ කරන්නේ. ඒත් ඒ දෙමාපියෝ ඒ දරුවන්ට ලබා දෙන්නේ අධ්‍යාපනය නම් ඒ දරුවෝ ලොකු වෙලා ඒ දෙමාපියන්ට සලකන්නේ නැතිව ඒ වැඩිහිටි නිවාසවලට දාලා යන කතා අපිට අපේ මේ කන් වලට අපේ මේ ඇස් වලට නිතරම ඇහෙන පේන දෙයක් පින්වතුනි. ඒක නිසා මේ දරුවන් හදන දෙමාපියෝ දැනගන්නට ඕන ඒ දරුවන්ට අධ්‍යාපනය විතරක් නෙවෙයි ඒ දරුවන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට නම් වැඩිහිටියන්ට සලකන්නට ඕන, දෙමාපියන්ට සලකන්නට ඕන, ගුරුවරුන්ට වැඩිහිටියන්ට සලකන්නට ඕන, ගෞරව කරන්න ඕනේ කියලා ඒ කුඩා කාලේ පටන් ඒ දරුවන්ට දෙමාපියෝ අනිවාර්යයෙන්ම උගන්වන්න ඕනේ. එහෙමත් නැත්නම් පින්වතුනි වෙන්නේ ඒ දෙමාපියන්ට ඒ දරුවන් ලොකු වෙනකොට කවුරුවත් නැතිව අන්තිමට ඒ වැඩිහිටි නිවාසයක එහෙමත් නැත්නම් කවුරුවත් දන්නේ නැති අඳුරන්නේ නැති ප්‍රදේශයක නගරයක තවමක හිඟා කමින් දුක් විඳින්නයි ඒ දෙමාපියන්ට සිද්ධ වෙන්නේ. ඒක නිසා පින්වතුනි මේ දරුවන් හදන දෙමාපියන් දැනගන්නට ඕන ඒ දරුවන්ට අධ්‍යාපනය විතරක් නෙවෙයි ඒ දරුවන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක කරගන්නට අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුන ඒ ධර්මයේ ඒ දරුවන්ව ගමන් කරන්නට සලස්වමින් ඒ දරුවන්ගේ ආධ්‍යාත්මික ජීවිතය දෙමාපියන්ට සලකන්නේ කොහොමද, වැඩිහිටියන්ට සලකන්නේ කොහොමද, ගුරුවරුන්ට සලකන්නේ කොහොමද, ගෞරව කරන්නේ කොහොමද කියලා දෙමාපියන්
ඒ දරුවන් කුඩා කාලයේදීම අනිවාර්යයෙන්ම පුරුදු කරන්නට ඕන. අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන විශේෂයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වය අරන් කටයුතු සිද්ධ කරන්නේ මේ කිසෙල් හේනාව යුඩුගොඩ පදිංචි WD යසෝහාමි පින්වත් උපාසිකා මෑණියන් වහන්සේ විසින් මේ මෑණියන් වහන්සේගේ ජන්මදිනය සිහිපත් කරගෙන මේ මෑණියන්ට සිත ප්‍රාර්ථනා කරන්නට ඒ ආදරණීය දරුවන් මේ විදිහට තමන්ගේ මෑණියන් වහන්සේ මූලික ස්ථානයේ තබාගෙන අද මේ පින්කම මේ විදිහට සිද්ධ කරන්නේ. අවුරුදු 96ක් පමණ දීර්ඝ ආයුෂක් ඒ මෑණියන් වහන්සේ වළඳලා තිබෙනවා. පින්තුනේ අපේ බුදුහාමුදුරුව අපිට දේශනා කරන්නේ මේ වර්තමාන සමාජයේ ගත්තාට පස්සේ මිනිස්සෙගේ පරම ආයුෂ පින්තුනේ උපරිම අවුරුදු 60ක් 70ක් බවට පත් වෙලා තිබෙනවා. කෙනෙක් මේ ප්‍රාණඝාතයෙන් වැළකීලා සිටිනවා නම් පමණයි පින්තුනේ දීර්ඝ ආයුෂ ලබන්නට පුළුවන්කමක් තිබෙනවා. මේ මෑණියන් වහන්සේගේ ඒ පෙර පිනක් හැටියට තමයි මේ මෑණියන් වහන්සේ ඒ දීර්ඝ ආයුෂ වළඳමින් තවමත් නිරෝගීව සුචීවත්ව වාසය කරන්නේ. අද මේ දරුවන් මේ විදිහට සම්බන්ධ වෙමින් තමන්ගේ මෑණියන් වහන්සේට ආශිර්වාද කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට මේ මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටයි අද මේ උතුම් බොහෝ දින දවසේදී මේ පින්කම ඉතාමත් අලංකාරව ලස්සනට මේ විදිහට සිද්ධ කරන්නට යෙදුනේ. මේ වෙලාවේදී කල්පනා කරගන්න පින්වතුනි අප විසින් හිමිදිරි පාන්දර සිට මේ මොහොත දක්වාම නොයෙක් පින්දහම් ලෝතර බුදුරජාණන් වහන්සේට අමිසෙන් ප්‍රතිපත්තිමය පූජාවන් දක්වමින් රැස් කර ගන්නට යෙදුන පහල කර ගන්නට යෙදුන සියලු පින් කුසල් අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. ලෝකයේ සම්බුද්ධ ශාසනීය පින්වත් ඔබ සියලු දෙනාම නිරන්තරයෙන් ආරක්ෂා කරමින් වැඩ සිටින සියලු ඉෂ්ඨකාමී සපකාමී සියලු දෙවියන්ට දෙවියෝ මේ පින් දකීවා අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේවාශීර්වාදේ ආරක්ෂාව රැකවරණීය පිහිට විශේෂයෙන් අද මේ පින්කම සිද්ධ කරලා ආශිර්වාද සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන ඒ දිය දෙවනිදා ජන්මදිනය සිහිපත් කරන්නට යෙදුන ඒ යසෝහාමි පින්වත් උපාසිකා මෑණියන් වහන්සේට ඒ වගේම ඒ දරුවන් මුතුමිනි පිරියන් ඇතුළු පවුල් වල ජීවත් වෙන සියලු දෙනාටම ඒ වගේම අද මේ ස්ථානයට සම්බන්ධ වෙලා මේ සිල් සමාදන් වී සිටින පින්වත් ඔබ සියලු දෙනාටම දෙවියන්ගේ දේවාශීර්වාදයේ ආරක්ෂාව දෙවියෝ නිරන්තරයෙන් සලසා දෙනසේක්වා. දෙවියන්ට උතුම් නිවන් පිණිස මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම විශේෂයෙන් අද මේ පින්කම සිද්ධ කරන ප්‍රධාන දායකත්වයන් කටයුතු සිද්ධ කරන මේ පින්වත් යසෝහාමි උපාසිකා මෑණියන් වහන්සේ නමින් මිය පරලෝ යන්නට යෙදුන ඒ ස්වාමි පුරුෂයා ඇතුළු වර්ග පරම්පරානුගතව මිය පරලෝ යන්නට යෙදුන සියලුම ඥාතීන්ටත් ඒ වගේම අද මේ ස්ථානයේ සිල් සමාදන් වී සිටින පින්වත් උපාසිකාවන් නමින් මිය පරලෝ යන්නට යෙදුන සියලුම ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කරලා මිය පරලෝ යන්නට යෙදුන ඒ සියලුම රණවිරුවන් ඇතුළු සියලු ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. මේ මිය පරලෝ යන්නට යෙදුන සියලුම ඥාතීන් මේ පින් දකීවා අනුමෝදන් වේවා. ඔවුන්ගේ පරලෝ ජීවිතය සාර්ථක කරගනීවා කෙලවර ඒ මිය පරලෝ යන්නට යෙදුන සියලු ඥාතීන්ට උතුම් නිවන් පිණිස මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන් මේ අවස්ථාවේදී මේ සිද්ධ කරවා ගන්නට යෙදුන සියලු ආශිර්වාදයන්ගේ ශක්තිය බලයෙන් විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරනවා. අද මේ පින්කම මේ විදිහට සිද්ධ කරන විශේෂයෙන් ගිය 9 වෙනිදා ජන්මදිනය සිහිපත් කරන්නට යෙදුන ඒ පින්වත් යසෝහාමි උපාසිකා මෑණියන් වහන්සේටත් ඒ වගේම දරුවන්
ඒ වගේම අද මේ ස්ථානයට සම්බන්ධ වෙලා සිටින පින්වත් ඔබ සියලු දෙනාටමත් විශේෂයෙන් මේ වෙලාවේදී ආශිර්වාද සිද්ධ කරනවා මේ සිද්ධ කරවා ගන්නට යෙදුන සියලු ආශිර්වාදයන්ගේ ශක්තිය බලයෙන් පින්වත් ඔබ සියලු දෙනාගේම ජීවිතවලට බලපාලා තිබෙන සියලුම නවග්‍රහ පුලපත්‍රාදී දුරු වේවා සිනාකට වහඬු වැඩියා දෝෂාන්ධකාරයන්ගෙන් බලපාලා තිබෙන සියලුම දෝෂාන්ධකාරාදී දුරු වේවා ශරීරගත වෙලා තිබෙන සියලුම ලෙඩ රෝග පීඩාවන් ආදිය දුරු වෙලා නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ සාන්තිය සෞභාග්‍ය පින්වත් ඔබ සියලු දෙනාට නිරන්තරයෙන් උදා වේවා විශේෂයෙන්ම ඒ අසෝහාමී පින්වත් උපාසිකාමයන්යන් වහන්සේට මේ සිද්ධ කරවා ගන්නට යෙදුන සියලු ආශිර්වාදයන්ගේ ශක්තිය බලයෙන් මේ මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ සාන්තිය දීර්ඝ ආයුෂ සම්පන්නිය නිරන්තරයෙන් උදා වේවා පින් අනුමෝදන් වන්නට යෙදුන සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාද දෙවියෝ ඒ පින්වත් මෑණියන් වහන්සේගේ ජීවිතයට සලසා දෙනසේක්වා විශේෂයෙන් වැඩිහිටියන් සියලු දෙනාමත් කරන කියන සියලු